මහා සංඝරත්නය ධම්මං සරණං ගච්ඡාමි පාණාති පාතා වීරමණී සික්ඛා. ඒ වගේමයි ප්‍රදේශය ආලෝකමත් කරමින් ප්‍රදේශය ලෝකයට ගෙන යන පණිවිඩය රැගෙන යන ගමකොල්ල YouTube නාලිකාවේ අධ්‍යක්ෂක කවිෂ්ක ආදිත්‍ය සහෝදරයාට ගෞරවයෙන් යුතු ආරම්භ කරනවා. SYC යවුන සමාජයේ පුවත්පිටිය ගෞරවයෙන් යුතු එලේකන්තු මීරා සහෝදරියත් ගෞරවයෙන් යුතු ආරම්භ කරනවා. පහන් සිල දල්වන්නට මේ දැල්වෙන පහන් සිලේ ආලෝකයෙන් මේ ප්‍රදේශයත් පළාතත් ආලෝකමත් වේවා. මේ කරන කාර්ය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරුවක් නැතුව එකම රටක එකම ආරම්භ කරමින් පහන් සිල සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ලයාවක් දන්නේදි තරගයක් තියෙන ඉතින් ඒක නිසා ඒක දන්නේ මම විතරක් නිසාවෙන් මේ නම තියෙනවා. ඕගොල්ලෝ ඕනෙ කෙනෙකුට ඒ සැගුණ අමුත්තා කවුද කියලා දවස පුරාම කියන්න පුළුවන්. අප කිව්වත් දුන්නා. අපි තෑග්ගක් දෙන්නට මල්ලේ අලියගේ තෑග්ග. ඒ වගේමයි මේ ශබ්ද පරිපාලන යන්ත්‍රය ලබා දුන්න අපේ ශ්‍රී සවුන්ඩ් එතුමාලත් තියන්න පුළුවන් අලියට. සංවිධායක මණ්ඩලයෙන් ඇවිල්ලා ඒත් තියන්නත් බෑ. වැඩක් නෑ. තියන්න ඔක්කොමලා තියන්න තෑග්ග දෙන්න ලෑසි. ඔන්න ඕගොල්ලන්ට තවත් නිකන් ඉන්න නිකන් වගේ ඉන්නේ නේ. ඔන්න රුපියල් 50ක් දෙන්න කවුද කියලා නම කියන්නයි. නිකන් යන්න වැඩේට. සාර්ථක දිනයක් බවට පත් කරගන්නට කියලා ඉල්ලීමක් කරමින් ඒක සංවිධානය කරපු ඒ චූටි දුවා දරුවන්ට මගේ හදපිරි ස්තුතිය පුද කරමින් මම නියඳ වෙනවා. අපි කිව්වා වගේම නන් ටික බලන්න යද්දී ඔන්න මම නම කිව්වා ලියන්න බලන්න මල්ලි හොදලේ නම කියලා තියෙන්නේ. ගෞරවණීය ආරම්භ කරනවා අපේ ඔජ්ජි සෙනවිරත්න මහත්මයා තමයි සංගෝණ අමතයි නම කියලා තියෙනවා. ලංකාතිලක එන්න ලංකාතිලක ඔබට ඇතියා කියලා සංගෝණ අමතයි ඇතියාගේ දවසේ ලබා දෙනවා. උදෑසනින් නුනුනුනේ අපි යාට කියලාවත් තාම ගෙඩිය කඩලා නැද්ද? ගෙඩිය ගහේ තියෙන උණුනේ දෙන්න බෑ. කන්නක් දෙන්න ඕනේ මල්ලි. නිකන් අර තැලිච්ච පොඩි උච්චා දෙනවට වඩා හොඳයි. නේද ආදිත්‍ය? අනිවාර්යෙන්. හරි බෑග් නාගයා අනිතරගත්තා ගාස්තරේදී. අලියට හැදිනවා අයවර අප්පුඩිය ගහන්න සියලු දෙනාම. ගායකයා දිලක්ෂ මොහන් ධර්මවර්ධන සියලු දෙනා අත්පොත සන්නාලි මැද්දේ පළවෙනි දෙවන ත්‍යාගය ලබා දෙනවා මේ විදියට. ඉතින් සතුටුයි. ඒ වගේම මේ පේන්න නෙවෙයි හොඳට බඳින්න ඕනේ. කරකල යවන්නේ. ඔව්. බම්බරේ වගේ කරකල යවන්න. මොකද අපිට ගහන්න හරි එයිනේ. කොල්ල ටික මෙහෙ. හොඳ බාරක් ඇත්තටම හොඳ. තරගේ අවසානයේ මුත්තේ දැක්ුණා ඒක නිසාවෙන්. ලාතල ඉන්න බලමු කරන්නේ. මේ බාර ඔක්කොට තියෙන වැඩි යන්නේ ඇයි වෙන්න ඔබ තරම් කරුවෙක් වෙන්නේ දීලා දින්නෙන්නේ හොඳ බාරක් තමයි දෙන්නත් ගන්න හොඳ තමයි අපේ ආන්දරේ ඔළුවේ වැදුනා.
ත්‍යාගය ලබා දෙනවා සංවිධායක පෙරේර සහෝදරයා කනමත් ජයග්‍රහණය කරනවා. අන්න තරගය පෙරේර තරගය බලමු තරගය. තිලකේ අයියා නව්වෙලා තියෙන රජ බැලුමක් දැන් අම්මන්ට සිරි තිලකේ අයියා පුහුදන්න අපි ඉන්න තියටම දැකලා දෙන්නේ 2-1 හැටියට ලකුණ පොරොස් සතරගෙන ඉන්දිකා සූදානම් පන්දුව පිරිනමන්නට කාන්තාව වොලිබෝල් තරගයේ මෙන්න සුධර්මාගේ පිරිනැමීම. right එක සමය ලකුණු සංඛ්‍යාව මේ ජයග්‍රහණය කරන කණ්ඩායම ජයග්‍රහණය කණ්ඩායම සමග තරගවත් සමීරා යතයාගම දල් සඳහා අනුග්‍රහගත දැක්වේ ඉන්දිකායි කණ්ඩායමට ගෞරවනීය ආරම්භ කරන රුපියල් 2000ක් ලබා ගැනීම සඳහා ඉතින් අපිට මේ අනුග්‍රහගත දැක්වේ රුපියල් 2000ක මොකද නැවත සෝලා ලයිට් දැමීම සඳහා ධන පරිත්‍යාග කරන සියලු දෙනා අත්පල සම්මානයක් ලබා දෙන්න නැවත වතාවක් ඔවුන් ගෙනත් දෙනවා සෝලා දාන්න කියලා ඉතින් සතුටුයි නේද මේ සහෝදරිය ගෙනත් දෙනවා සෝලා දාන්න කියලා අනුසෝර්තා මුද්‍රා රුපියල් 1000 ලබා දෙනවා ඒකත් ඉතින් ඒ සහෝදරියට ගෞරවණීය ආරම්භ කරනවා. ඉතින් වියනවා බලන්න එක රටාවකට අම්මලා වේගයෙන් වියනවා සියලු දෙනා අත්වල සන්නඩක් ලබා දෙන්න මෙන්න පොල්ලත් වියනවා පට ගෑවින්නේ ස්වදානම් ගන්නේ අපි මෙන්න සවුන්ඩ්ස් අධිපත්‍ය මණ්ඩල අපි ගෞරවයෙන් ආරම්භ කරනවා තෑග්ගය ලබා දෙන සියලු දෙනා අත්වල සන්නඩක් ලබා දෙන්න. කප්පවල බුස්කට් වටනවා ආයි ගෝ එක්කනේ කයින් මම අයින් වෙනවා ලස්සනට අයින් වෙනවා බුස්කට් එක වටනවා අයින් වෙනවා පොර තරග ආරම්භ කරාද නෑ තරග ආරම්භ කරන්න මියුසික් එකක් ගහලා තරග ආරම්භ ලස්සන ඊංගොට ඒක බිමෙట్లా කැඩුනේ අපි වෙලාවට කතිකාකාරී වගේම සෑහෙන පොත්ත ගන්න ලෝකට දායාද කළ එනහත් වයිකියා ඒ කවනාද වක් කරනවා. ඒ කවනාද වක් කරනවා නෑ කවන්න තියෙන්නේ වක් කරන්න නෑ. කවනාද වක් කරනවාද කියන එක ප්‍රශ්නේ තියෙනවා. දෙකල ඉවරලා අන්න ගිහිල්ලා ඉවරයි. ඒ කාගන්නේ මේක. ඔතන කනකට අර දීලා ඉවරයි වැඩේ. බලමු මොකද වේස් එක කියන තව කවන්නේ. කාලා දෙන්න කාලා දෙරි කාලානේ කිරි කාලා කියන අන්න ගානේ නෑ නෝ කිරි කාලා. හරි කිරි කාලා තියෙනවා බලන්න. හරි තව තියෙනවා අයියෝ මම තමයි කිරි කාලා දෙන්නේ දෝම Pereira
මගේ දැසෙන් ඔබේ නාමයට පියා ආයෙත් ඊළඟ කරන ගන්න ඔය පුංචි දරුවා එන්න. එයාගේ අරගෙන යන්න එන්න. තව තාගේ තියෙනවා එන්න. ඔය උදේ පනිස් කාපු එතකොට ටොපි හැඳපු දරුවා එන්න මේ තාගේ ගන්න. දීමටයි සූදානම වසරේ අවුරුදු කුමරිය ලෙසින් අභිෂේක ලැබනවා රාශ්මිත අනිත් දරුවන්ට ත්‍යාගය ලබා දුන්නා ත්‍යාගය නෙමෙයි වටිනාකම මේ දරුවන්ගේ ඉදිරිපත් යගෙනක් දෙන ෆෝන් එකක් මේ ෆෝන් එකක් තියෙනවා අයිතිකාරයෙක් ඇවිල්ලා ගඟේ වැටලා තිබිලා මෙන්න තියෙනවා බීනාට ගිය පස්සේ දුන්න එකක් මේ මෙම්බර් වේගවත් පහර කරනවා වේගවත් පහර සාර්ථකයි ප්‍රසාන්තගේ පියසකගේ මේකට සම්ප්‍රාප්තිය තුල බරු ගහන්න බෑ. බරු ගහන්න බෑ කියන්න ඕනේ. ඔය ප්‍රසාන්තගේ පියලකෝ ලකුණු වටයි ලකුණු ඔන්න ටැග් දෙන්න කියලා ඉල්ලීම කරනවා මේ ත්‍යාගය ප්‍රදානයේ ඔහම කරන්න සම්පන්නල්ලි ඔහම ටැග් දෙන්න ඉතින් අපි අනිවාර්යයෙන්ම සම්පත් සහෝදර මේ වදේට අපි වෙතනම ස්ටෝල් එකක් දාගෙන අපි වැඩේ ඒ වගේමයි රුපියල් 2500ක මුදල නැවත අපිටම ලබා දෙනවා ගමේ පොදු වැඩවලින් යොදන්න ඒකයි අන්කන්ද ගමේ තාරුණ්‍ය වටිනාකම ඒ වගේමයි උදෑසන තරඟ තිබ්බා කාන්තා තරඟ ඔවුනුත් මේ මුදල් දෙයක නැවත අන්කන්ද පොදු වැඩ සඳහාම යොදන්න ගියා ඒ මුදල් ලබා දී තිබෙනවා ඊළඟ අපිත් එක්ක කරට කර තරුණිකගේ ඔබ්බේම අපි ගරු සභාපතිතුමන්ට ගමේ අයට ස්තුති කරන්න පොඩි අවස්ථාවක් ලබා දෙනවා.